ළමයි ඔයාලා මේ චයිනීස් ස්නැක් එක අනිවාර්යෙන් දැකලා ඇති. අන්තිමේදී හොයලා එක මම හොයාගත්තා. අපේ ළමා කාලේ සීනි බෝල අයිස් පැකට් වගේ චයිනීස් ළමයින්ගේ චයිල්ඩ්හුඩ් මෙමරි එකක් තමයි මේ ස්නැක් එක. හැබැයි මේක තාම තියෙනවලු. සමහර අය මේකට පුදුම තරම් ඇඩික්ටඩ් වෙලා තියෙන්නේ. මේක හොය හොය කනවා. අපි බලමු ඇයි එච්චර රසද මේක එච්චර හොය හොය කන්නේ කියලා. මේකට කියන්නේ ලැටියාව කියලා. මම දන්නේ මම ප්‍රොනවුන්ස් කරා හරියද කියලා. මම හොයාගත්ත විදිහට මේක හදන්න පිටි ඩෝ එකක් ස්ටීම් කරලා ඊසනින් කරලා අනම්මනම් දාලා මේක ටිකක් තෙල් වැඩි. මේක කඩලා ගන්න බෑ. මේක හොඳට අදෙනවා. හොඳ චොවි ගතියට තියෙනවා. රස ගැන කිව්වොත් රසයි අවුලක් නැහැ. චිකන් එකක් කනවා වගේ. හැබැයි කාලා ටික වෙලා ගියාට පස්සේ දිව නිකන් කුරුඳු තෙල් ගෑවිලා වගේ අමුතු සැරක් එනවා. මම දන්නේ ඇයි කියලා. මට ෂුවර් ඔරිජිනල් එකේ නම් එහෙම නැතුව ඇති. මම මේක ගත්ත චයිනීස් බඩු කඩේකින්. එහෙම අවුවසක් වෙනවා නම් එච්චර කට්ටිය ගන්නේ නැහනේ. ඔයාලා කාලා තියෙනවා නම් ඒක පොඩ්ඩක් කියන්න. ඊට සමානම තව ස්නැක් එකක් තිබ්බා. මම ඒකත් ගත්තා. මේකේ නම මං හරියට දන්නේ නැහැ. රස පාටට තිබ්බ නිසා ගත්තේ. හැබැයි මේක ටිකක් කන්න අමාරුයි. ලී පතුරක් කනවා වගේ. රස ගැන කිව්වොත් ලැටියාව එකේ තිබ්බ රසට සමාන රසක් තමයි තියෙන්නේ. මේකෙන් එකකට වඩා කන්න බෑ. කලින් වගේම නිකන් කටේ කුරුඳු තෙල් ගෑවිලා වගේ අමුතු සැරක් එනවා. එතනින්ම මෙන්න මේ ටෝෆු එකක් ගත්තා. මේක නම් මාර රසයි. මට හිතෙන අපරාධ තව ගන්න තිබ්බනම් කියලා මේකෙන්. එතනින්ම තව රැන්ඩම්ලි නූඩල්ස් එකක් ගත්තා. මේක හරියට ලංකාවේ මැගි එක වගේමයි. ඉතින් අදට මගේ චයිනීස් කෑම කතාව ඉවරයි. බයි. ආයි දවසක එන්නම්.